මන්දෝදරී ඉන්නව නේද? මෙන්න මේ මන්දෝදරී කවුරු වෙන්න පුළුවන්ද? අර අලුතින් ඉන්න කෙනාගේ. විශේෂයෙන්ම එයාගේ සම්බන්ධකමක් තියෙන්න පුළුවන්ද? ඉතින් මන්දෝදරී නම් වෛද්‍යවරියක් විදියට ඉගෙන ගන්න කෙනෙක්නේ. ඉතින් කොහොම හරි මේ සංකල්ප ළඟට එන කෙනා ගොඩාක් වෙලාවට ඔය කැම්පස් එකේ හම්බ වෙච්ච නංගි කෙනෙක් සොහොයුරියක් වන්නට පුළුවන්ද? එහෙම නැත්නම් මේ කෙනා මන්දෝදරී නම් ડોක්ටර් කෙනෙක් වෙන්න යනවනේ. අර කෙනා ලෝය කෙනෙක් වෙන්න යන කෙනෙක්ද? ලෝය කෙනෙක් විදියට සංකල්ප ළඟට එනව වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ හැමදේම පැත්තකින් තියලා මේ අලුතෙන් එන කෙනා CID කෙනෙක් වෙන්න පුළුවන්ද? දැන් ඉතින් හිතයිචට මොකද උනේ කියන ප්‍රශ්නේ හොයලා බලන්නට ඕනනේ. එතකොට ඒ දේ හොයලා බලන්න නම් ඉතින් කොහොම හරි තව දෙයක් අපි හැමෝටම මේ වෙලාවේ මතක් කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන කාරණාව ගැන. අද අපි හැමෝම මේ වෙලාවේදී මතක් කරන්න ලොකුම උනන්දුවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන අපි මතක් කරන්නට ඕනේ. ඔයා දන්නවනේ දැන් සංකල්ප හරිම හිත් වේදනාවකින් ඉන්නේ. ගොඩාක් වෙලාවට මේ එන කෙනා CID කෙනෙක්ම තමයි කියලායි අපිට විශ්වාස කරන්න වෙන්නේ. හැබැයි මේ කෙනා ලෝය කෙනෙක් විදියට සංකල්ප ඉස්සරහට එනවා වෙන්න පුළුවන්. මොකද සංකල්ප ඉදිරියට අත්අඩංගුවට ගැනීමකට ලක් වෙනවනේ. එතකොට පොලිසියේ කට්ටිය ගොඩාක් වෙලාවට ඒ විදියට මෙයා CID නිසා මෙයා ගාවට දානවා වෙන්නට පුළුවන් කියලයි මම අද මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නේ කියන කතාව අද අපි හැමෝමත් එක්ක එකතු වෙලා කතා කරනවා. කොහොමනත් මේ අලුතෙන් එන කෙනාත් එක්ක අනිවාර්යෙන් සංකල්පට අර හිතයිෂි වගේ දැනීමක් ඇති වෙන්නට පුළුවන් කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නටත් ඉඩක් හදලා දෙන්න ඕනි කියන කතාව ගැන. මම මේ වෙලාවේදී ඔයා එක්ක එකතු වෙලා කතා කරන්නට බලාපොරොත්තුවක් වෙනවා කියලයි මම අද ඔයත් එක්ක කතා කරන්නේ. කොහොමනත් මේ අලුතෙන් එන කෙනා නිසා සංකල්ප කියන්නේ වැරදිකාරයෙක් නෙමෙයි. සංකල්ප කියන්නේ තව කෙනෙක්ට උනත් උදව්වක් කරගෙන ඉන්න කෙනෙක්. ඒ වගේම හිතයිෂ කොහොමද බලාගත්තේ? මේ හැම දෙම ඔප්පු වෙනවා. එතකොට හරියන්න කරපු දේවල් ගැන උනත් ඉදිරියට ඔප්පු වෙයි කියන කාරණාව ගැන අපි අද මේ වෙලාවේ කතා කරන්නට තමයි මේ අවස්ථාවක් කරගන්න කියන කතාව අපි මතක් කරලම දෙනවා. ඉතින් කොහොම හරි ඉස්සරහට අනිවාර්යෙන්ම හිතයිෂිගේ ඒ ප්‍රශ්නෙත් සම්පූර්ණයෙන්ම මෙතනදී විසඳෙයි කියන කාරණාව තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට සූදානම් වුනේ.